Hello everyone, welcome back to SL Movie Center. අද අපේ channel එකකින් top 10 action comedy category එකට අයත් movies තමයි බලන්න යන්නේ. channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක කැමති නම් like කරලා share කරන්න. එහෙනම් අපි දැන් වීඩියෝ එක පටන් ගමු. හොඳ අපේ ලිස්ට් එකේ 10 වන ස්ථානයේ තියෙන්නේ The Man from Toronto. මේක රිලීස් වුණේ 2022. මේ මූවි එකට IMDb rating 5.8. මේ මූවි එකේ mainly Kevin Hart රඟ දක්වලා තියෙනවා. so එයා ඉන්නවා නම් මූවි එක සම්පූර්ණයෙන්ම fun 100% guarantee. ඒක තමයි මූවි එකේ තියෙන්නේ. හැබැයි fun විතරක් නැතුව action එක මූවි එක සුපිරියට ගියා. මෙයා ඇවිල්ලා ලොකු killer කෙනෙක් කියලා හිතා ගන්නවා but අන්තිමේදී එයා එහෙම කෙනෙක් නෙමෙයි. මේ නිසා මෙයාවලව entire mission එකක් ඉවර කරනවා. කොහොමද action පැත්තෙනුත් කොමඩි පැත්තෙනුත් මූවි එක නියමට තිබ්බා. ඒ හින්දා ටෝටල් හොඳ එන්ටර්ටේන්මන්ට් මූවි එකක්. so check කරලා බලන්න. හොඳයි ඊළඟ ලිස්ට් එක 9 වෙනි ස්ථානයේ තියෙන්නේ Day Shift. මේක රිලීස් වුණේ 2022. මේ මූවි එකට IMDb rating 6.1. මේ මූවි එකේ mainly Jamie Foxx රඟ දක්වලා තියෙනවා. එයා බැලුවොත් මේ මූවි එකේ එක වැම්පයර් හන්ටර් කෙනෙක් විදියට ඉන්නවා. ඇක්චුअली මේ මූවි එක එහෙම තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඩේ ටයිම් එකේ මෙයාලා ස්විමින් pool එකම ක්ලීන් කරනවා වගේ ඉන්නේ. හැබැයි ඇත්තට මෙයාලා එහෙම නෙමෙයි. මෙයාලා ඇවිල්ලා වැම්පයර්ස්ලා කොහෙද ඉන්නේ යාලව හන්ට් කරලා දත් උගුල්ලලා ඒ දත් වලට අනුව මුදල් හම්බ කරනවා. so මේක තමයි මේ මූවි එකේ බේසික් concept එක. හැබැයි යන්න වැම්පයර්ස්ලා ඉන්නවා. so zombies වගේ. හැබැයි ගොඩක් එන්න පොඩක් horror effect එකක් ක්‍රියේට් වෙනවා. action scenes මේ මූවි එකේ අල්ටිමේට් විදියට කරලා තියෙනවා. mainly ඒ action එක වෙනුවෙන් enjoy කරලා බලන්න පුළුවන්. ඒ වගේම ටිකක් fun mode එක විදියට මූවි එක ගෙනිච්චා. ඊළඟට 8 වන ස්ථානයේ තියෙන්නේ Hitman's Wife's Bodyguard. මේක රිලීස් වුණේ 2021. මේ මූවි එකට IMDb rating 6.1. Hitman's Bodyguard කියලා first movie එක රඟ දක්වේ රයන් රෙනෝල්ඩ්ස් තමයි. ඉතින් ඒකේ second part එක තමයි මේ මූවි එක. ඉතින් මූවි එකේ ටයිටල් එක අනුව හිට්මෑන්ට වයිෆ් කෙනෙක් ඉන්නවා. එයත් එක්ක මූවි එකේ මිෂන් එකක් ඉවර කරනවා වගේ ස්ටෝරි එක ගෙනියනවා. by the way මූවි එක fully fun comedy වෙනුවෙන් definitely enjoy කරලා බලන්න පුළුවන්. රයන් රොනල්ඩ්ස් ඉන්න හින්දා අනිවාර්යයෙන්ම fun තියෙනවා. ඒ වගේම සැමුවල් ජැක්සන් උත් ඉන්නවා. එයා තමයි entire මූවි එකේ action එකම ක්‍රියේට් කරන්නේ. so එයාලා දෙන්න එක කොම්බිනේෂන් එකක් තමයි මේ මූවි එකේ බලන්න යන්නේ. හැබැයි මේ මූවි එක බලන්න කලින් ෆස්ට් පාර්ට් එක බලලා තියන්න. මොකද ඒකේ කන්ටිනියුේෂන් එක තමයි මේ මූවි එක. ඉතින් මේක කොමෙඩි වයිස් මස්ට් වොච් මූවි එකක්. හොඳයි ඊළඟ ලිස්ට් එකේ 7 වෙනි ස්ථානයේ තියෙන්නේ The Adam Project. මේක රිලීස් වුණේ 2022. මේ මූවි එකට IMDb rating 6.7. මේක sci-fi concept එකක් තියෙන මූවි එකක්. හැබැයි රයන් රොනල්ඩ්ස් රඟ දක්වන හින්දා entire fun entertainment විදියට මාරු වෙලා තියෙනවා. action sequence උත් මූවි එකේ සුපිරියට ක්‍රියේට් කරලා තියෙනවා. as a visual wise කිව්වේ concept එක තමයි අපේ hero time travel වෙලා past එක ඇවිල්ලා තියෙනවා. so ඒකෙත් complicated stories තියෙනවා. මොකටද ආවේ කියලා. මෙයාලගේ පිටිපස්සේ මේ මරන්න කට්ටිය පන්නනවා. ඒක වෙනම concept එකක්. mainly movie එක action plus comedy movie එකක් try කරලා බලන්න පුළුවන්. climax එකට එන්න visual wise VFX එකම සුපිරියට ක්‍රියේට් කරලා තියෙනවා. හොඳයි ඊළඟ list එක 6 වෙනි ස්ථානයේ තියෙන්නේ Red Notice. මේක රිලීස් වුණේ 2021. මේ මූවි එකට IMDb rating 6.3. මේ මූවි එකේ mainly Dwayne Jones, Ryan Reynolds රඟ දක්වලා තියෙනවා. මූවි එකේ concept story එක වෙනම level, climax twist එක නියමට තිබ්බා. mainly Dwayne Jones ඉන්න හින්දා action බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි රයන් රොනල්ඩ්ස් ඉන්න හින්දා fun comedy පැත්ත නියමට අරන් ගියා. මූවි එක හොඳ adventure විදියට යනවා. ගොඩක් තැන් explore කරනවා වගේ action sequence උත් හොඳටම තිබ්බා. පොඩක් adventure පැත්තට බර වෙච්ච story එකක් දාලා තියෙනවා. එයාලා මොනවද එකක් හොයනවා. ඒක තමයි මූවි එකේ ස්ටෝරි එක. ඒක මූවි එක බලලා දැනගන්න. හොඳයි ඊළඟ ලිස්ට් එකේ 5 වෙනි ස්ථානයේ තියෙන්නේ Bad Boys for Life. මේක රිලීස් වුණේ 2020. මේ මූවි එකට IMDb rating 6.5. mainly මේක Will Smith රඟ දක්වලා තියෙනවා. ඩිටෙක්ටිව් කෙනෙක් විදියට. මූවි එකේ entire concept එක ඔහි එයාගේ පාර්ට්නරුයි. හරියට Bad Boys part 1 and 2 මූවි එක වගේ. එන ආතල් එක වෙනුවෙන් මේ part 1 2 ඒ part දෙකත් බලන්න පුළුවන්. ඉතින් මේක third part එක part 1 and 2 බලලා ආවනම් ගොඩක් හොඳයි. මොකද එයාලගේ partnership එක කොහමද ගොඩනගනු කියලා දැනගන්න පුළුවන්. මූවි එකේ fun නම් හොඳටම maintain කරලා තියෙනවා. and story wise හොඳට තියෙනවා. action element එහෙම extreme level එකට create කරලා තියෙනවා. so mainly action වෙනුවෙන් බලන්න පුළුවන්. definitely ඔයාලා action comedy lover නම් මේ මූවි එක check කරලා බලන්න. ඊළඟ list එකේ 4 වෙනි ස්ථානයේ තියෙන්නේ The Nice Guy. මේක release වුණේ 2016. මේ මූවි එකට IMDb rating
7.3 entire movie එක detective category එකට අයත් movie එකක්. හැබැයි හොඳ fun comedy action හොඳට තිබ්බා. movie එකේ mainly detective දෙකක් පෙන්නනවා. එකක් නැති වෙලා ඒක හොයාගන්න ඕන. ඊළඟ එක murder mystery එක case එකක් තියෙනවා. ඒක කොහොමද solve කරන්නේ? හැබැයි ඒක දෙයක් movie එක entirely 70s කාලේ සිදුවෙනවා වගේ අරගෙන තියෙනවා. කෙසේ වෙතත් fun element නම් නියමට දීලා තියෙනවා. කොහෙද යන්නේ එතන disaster විදියට මාරු වෙනවා. ඒ වගේම case එක solve වෙනවද complicate වෙනවද කියලා movie එක බලලා දැනගන්න. හැබැයි ඒක දෙයක් comedy නම් ultimate විදියට තියෙනවා. ඒනුවෙන් චෙක් කරලා බලන්න පුළුවන්. දැන් ඊළඟ ලිස්ට් එකේ තුන්වෙනි ස්ථානයේ තියෙන්නේ Free Guy. මේක රිලීස් වුණේ 2021. මේ මූවී එකට IMDb rating 7.1. මේ මූවී එකේ mainly Ryan Reynolds ගේ මූවී එකක්. entire මූවී එකේ virtual reality එකක් තුල සිදුවන සිදුවීමක් තමයි පෙන්වන්නේ. actually Free Guy කියන්නේ game එකක NPC character කෙනෙක්. හැබැයි එයා කරන වැඩ game එකම different situation එකට අරන් යනවා. මූවී එකේ concept එක බැලුවොත් normal humans ලා මේ game එක virtual reality එකේ interact වෙන්න පුළුවන්. හැබැයි ඒක NPC character කෙනෙක් free විදියට ඇසිරෙනවා. ඒ අතර මේ game shut down කරන්න යනවා. ඒක වළක්වන්න Free Guy කොහොමද මේ game ලෝකයේ බේරගන්නේ කියන එක තමයි twist එකක් තියෙනවා. ඒක movie එක බලලා දැනගන්න. by the way as a visual wise action comedy වලින් නියමට තිබ්බා. හොඳ entertainment movie එකක් check කරලා බලන්න. හොඳ ඊළඟ list එකේ දෙවන ස්ථානයේ තියෙන්නේ The Suicide Squad. මේක release වුණේ 2021. මේ movie එකට IMDb rating 7.2. actually මේක full and full action category එකට අයත් movie එකක් DC ගේ. මේකේ ඉන්නේ බෞතරයක් villain category එකට අයත් අය. මොකක් හරි වැරද්දක් කරලා හිරේ ඉන්නවා. ඒ අතරින් ටීම් එකක් ඇති වෙලා තියෙනවා. ඒ ටීම් එක ලවා මිෂන් එකක් ඉවර කරනවා. so ඒ මිෂන් එක successfully විදියට ඉවර කරාද නැද්ද කියන එක movie එක බලලා දැනගන්න. හැබැයි action නම් ultimate comedy humor එකත් නියමට තියෙනවා. mainly Harley Quinnගේ fun element තමයි ගොඩක් තියෙන්නේ. ඒට අමතරව තවත් සමහර characters ලා ඉන්නවා. mainly Peacemaker character උත් ඉන්නවා. හොඳ ඊළඟට අපේ list එකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ Bullet Train. මේක release වුණේ 2022. මේ movie එකට IMDb rating 7.3. පටන් ගත්තෙම කියන්නම් හොඳ action එක comedy category movie එකක් බලාපොරොත්තු වෙනවා නම් definitely මේ movie එක check කරලා බලන්න පුළුවන්. entire movie එක Bullet Train එකේ සිදුවෙනවා වගේ තමයි පෙන්වන්නේ. ඒ වුණත් ඒකේ ගොඩක් assassins ලා enter වෙනවා. මොකටද ආවේ brief case විතරක්ද නැත්නම් වෙනත් හේතුවකටද මේ වගේ දේවල් තියෙන movie එකේ බලලා දැනගන්න. හැබැයි ඒ assassins ලා ඔක්කොම කවුද ඒ කෙනෙක් වෙනුවෙන් මරන්න enter වෙලාම ඉන්නවා. mainly hero වෙන්නේ Brad Pitt තමයි. එයාට හොඳ comeback movie එකක් කියලා කියන්න පුළුවන්. එයාගේ ගොඩක් action movies තිබ්බත් මේ movie එකේ නම් ultimate විදිහට රඟපාලා තියෙනවා. so guys මේවා තමයි total top 10 action comedy category එකට අයත් movies. video එකට like කරලා share කරලා sub එකක් දෙන්න. මේ list එකේ ඔයාලා බලපු movies පහල comment එකේ share කරන්න. so that's all guys, keep watching, keep supporting SL Movie Center. ඊළඟ video එකේදී හමු වෙමු. bye guys.